EFS CRP සිස්ටම් එකේ අපි දැන් කස්ටමර් කෙනෙක් මුලින්ම ක්‍රියේට් කරා. දැන් අපි ලෝන් ඇප්ලිකේෂන් එකක් දාමු. අපි මුලින්ම ලෝන් ඇප්ලිකේෂන් එකක් දාන්න කලින් මුලින්ම යන්න ඕනේ අපි කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරපු තැනටම ආපහු CM එකට ගිහිල්ලා කස්ටමර් ගිහිල්ලා මේ විදිහට අපේ කස්ටමර් ලිස්ට් එක අපි කලින් ක්‍රියේට් කරපු කස්ටමර් ඉන්නවනේ. ඒ කස්ටමර් මෙතන හරි ලකුණක් තියෙනවා. ඒ හරි ලකුණෙන් අපි එයාව කන්ෆර්මේෂන් කරන් ඉන්න ඕනේ. නැත්නම් අපිට මෙයාව මෙතනදී ලෝන් ඇප්ලිකේෂන් එකට එයාව පෙන්නන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ අපි මෙතන ලෝන් ඇප්ලිකේෂන් එකට යමු. මෙතන තියෙන all loan application ඒ වගේම new loan application කියලා. ඔයා new loan දැන් අලුතෙන්ම loan එකක් application කරන කෙනෙක් නිසා new loan application එකට යන්න. ඊට පස්සේ loan type select loan type. ඊට පස්සේ මෙතන තියෙනවා business land auto loan ඒ වගේ loans වගේ ගොඩක් තියෙනවා. මම මෙතන business loan වලට යනවා. එතන අපේ customer කවුද? මෙතන අපිට ඕන නම් NIC number එක ගහලා ගන්න පුළුවන්, phone number එක ගහලා ගන්න පුළුවන්. නැත්නම් එයාගේ නම ගහලා අපිට මේක ගන්න පුළුවන්. අපි මුලින් පුරවපු කෙනා තමයි මේ ඉන්නේ LP කුමාර. හරි. create new කියන තැන මෙතන automatically මේ විදිහට application එක එනවා. branch එක මම මෙතනදී ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕන නිසා මෙතන මම head office කියන දේ දානවා. මෙතනදී ඔයාලට ඔයාගේ branch එක දාගන්න පුළුවන් select කරලා. ඊට පස්සේ මෙතන loan අපි මොකද්ද මේ loan එක business loan දාද්දී monthly loan එකක්ද නැත්නම් weekly loan එකක්ද මම මෙතන monthly loan එකක් දාන්නේ. ඊට පස්සේ මෙතන බලනවා අපි කීයක් අපි ඉල්ලනවද කියන එක ගාන මම මෙතන දානවා 45000යි කියන ගාන ඊට පස්සේ month අපි කොච්චර කාලයකට මේක දානවද කියන එක ඊට පස්සේ අහනවා ඊට පස්සේ අපි මෙතන මේක ඔටෝමැටිකලි ෆිල් කරගෙන යද්දි මෙතන එනවා loan approval මේ loan එක ඔෆිස් කෙනෙක් approve කරන්න ඕනේ මේ ඔෆිස් මම මෙතන දානවා මේ මුතුෂාන් ආර් කියන එක ඊට පස්සේ අපිට මෙතන ගැරන්ටර්ස් ලා අපි 3 දෙනෙක් අපිට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන ගැරන්ටර්ස් ලා 3 දෙනා ඔයා මම එක මෙතන ගැරන්ටර්ස් කෙනෙක් දෙන්නෙක් මම මෙතනට දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ other details කියන තැන පල්ලෙහාට ගියාට පස්සේ මෙතන අපේ මේ දාන මේකේ මාකටිං ඔෆිසර් කවුද කියන එක අපිට මෙතන ඇඩ් කරනවා. මම මෙතන ප්‍රතාප් S කියන එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේකේ දකුණු අත මේ ඉන්ටර්ෆේස් එකේ දකුණු අත පැත්තට ගියාට පස්සේ තියෙනවා home visit selfie කියන එක ගන්න. ඔය business photos, credit officer selfie, GS report මේ වගේ දේවල් ටික අපිට ඇඩ් කරගන්න තියෙනවා. මේ details ටික අපි අප්ලෝඩ් කරගමු. එතන browser එකට ගියා home visit details. එතන යාගේ home එකේ detail අපි ගිහලා visit කරාට පස්සේ මේ විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. business photos අපේ customer ගේ business photo එකක් අපිට මෙතනදී අප්ලෝඩ් කරගන්න පුළුවන් මේ බිස්නස් ෆොටෝ එකත් අප්ලෝඩ් කරගමු ඊට පස්සේ ක්‍රෙඩිට් ඔෆිසර් සෙල්ෆි අපේ කස්ටමර් අපි සෙල්ෆි එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතන අපි සෙල්ෆි එකක් ඇඩ් කරගමු ඊට පස්සේ මෙතන GS report එකත් අපි මේ විදිහට ඇඩ් කරගමු ඊට පස්සේ මෙතන තියෙන ඇඩ්‍රස් වෙරිෆිකේෂන් මෙතනදී අපේ ඇඩ්‍රස් එක වෙරිෆිකේෂන් කරලා අපේ ඇඩ්‍රස් එක මෙතනදී ඇඩ් කරගන්න පුළුවන් අපි ඒකත් ඇඩ් කරගමු ඊළඟ කරන්ට් account කියලා තියෙනවා කරන්ට් account ඊට මෙතනදී අපිට එයාගේ කරන්ට් account details ගැන මෙතනදී අපිට අප්ඩේට් එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ loan application එක ගැන මෙතන අපිට අප්ලෝඩ් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරගෙන යද්දී ඔයාලට දැන් දැක තියෙනවා මෙතන ඇඩිෂනල් කමෙන්ට් කියලා දෙයක් මෙතනදී ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් මෙයාගේ මේ මොකක් හරි ඔයාලට මේ ඩීටේල්ස් වල මෙතන ඇඩිෂනල් කමෙන්ට් එකක් දාන්න ඔයාලට අපි මෙතන ඉන්ටර්ෆේස් එකක් තියලා තියෙනවා ඊට පස්සේ මේ ඩීටේල්ස් පුරවන එකට NIC ඩීටේල් එක අපි ලෝන් එක අතනදී මුලින් දාගන්න නිසා මේ විදිහට ඇප්ලිකේෂන් එක එනවා ඊට පස්සේ අපිට මේක සබ්මිට් කරන්න තියෙනවා ඔය විදිහට ඩීටේල්ස් ටික හරියට ෆිල් කරලා ආවම සබ්මිට් වෙනවා ඊට පස්සේ මේ තියෙන අපි ක්‍රියේට් කරපු අපේ කස්ටමර්ගේ ලෝන් එක තමයි